මගේ දුබලකම දෙව්මව් හොඳින් දන්නවා මං වෙනුවෙන් ජේසුට ඇය අදිනවා නිතර යහපත් මග වෙතට මාව යවනවා නපුරාගෙන් මා බේරා ගන්නවා. ඔවුන්ගේ අවිශ්වාසය නිසා උන්වහන්සේහිදී බොහෝ හාස්කම් නොකළසේක. මේ වචනේ හරි බැරෑරුම් වචනයක්. උන්වහන්සේ හාස්කම් නොකළේ උන්වහන්සේට හාස්කම් කරන්න බැරි නිසා නෙමෙයි. මිනිස්සුන්ගේ තිබුණු අවිශ්වාසය නිසා. ඒ කියන්නේ උන්වහන්සේ ඔබ තුල මා තුල ප්‍රතිහාරයක් ඇති කරන්නේ ඔබේ මගේ දායකත්වයකුත් තිබුණොත් පමණයි. ඔබ මම දායකත්වයක් නොදී දෙවිදුන්ගෙන් හාස්කම් බලාපොරොත්තු වෙන්නත් එපා එනවා. මිනිස්සු කියන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ මට අර එහෙම වෙලා නැහැ මං කොච්චර පල්ලි ගිහිල්ලා කොච්චර යාඥා කරලා ඇති යාඥා වෙලා කරලා ඇති පල්ලි ගිහිල්ලා ඇති නමුත් ඔබ ඒවා කරලා තියෙන විශ්වාසයෙන්ද සැකයෙන්ද ඔබේ දායකත්වයේ වැඩගත් ඔබේ දායකත්වයේ අවංක නම් මතක තියාගන්න ඊළඟ පියවර අනිවාර්යයෙන්ම පරිහාරයක් ඔබට දෙස්පිටයි